පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. අදින් අප මේ සතිය අවසන් කරනවා. ඉන් අනතුරුව ආරම්භ වෙන්නේ ඉතා විශේෂ සතියක්. ජේසුගේ ජීවිතය විතරක් නෙමෙයි අපේ ජීවිතවලටද එම සතිය ශුද්ධ වූ සතියක් විය යුතුයි. මේ පස්වන සතියේ ආරම්භයේ ඉරුදින දේව වචනය මතකනම් තම සොහොයුරාගේ මළගමට එන ජේසුව හමුවන මාර්තාත් මරියාත් පැවසුවේ, ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත කියලයි. ජේසු කොහෙද? දෙවියනේ ඔබ කොහෙද? හැම වෙලේම නොසෙව්වාට අපි කියන සොයන වෙලාවල් බොහොමයි. අද එසේකිය දිවසිවරයාගේ දිවැසි වදන් තුලින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වැඩ සිටීම පිළිබඳව කතා කරනවා. උන්වහන්සේගේ ශුද්ධස්ථානය හැමදාටම Tamanගේ තෝරාගත් සෙනග අතර තබන්නටත් එමගින් එම සෙනග විශුද්ධ කරන්නට නැතිනම් ඊට පිරිසිදු Tamanටම කැප කරගත් ජනතාවක් බවට පත් කරගන්නා බව කියනවා. හැබැයි නායක පූජකවරු මේ මුළු සෙනගගේ යහපත වෙනුවෙන් එක මිනිසෙක් මැරීමෙන් හෝ Tamanගේ දෙවිඳානන් වැඩ සිටින යයි උපකල්පනය කරන ශුද්ධස්ථානය විජාතිකයින් අතින් විනාශ නොවන්නට දරන උපාය මාර්ගය දෙවියන් වහන්සේගේ වචනයත් උන්වහන්සේගේ සැබෑ වැඩ සිටීමත් පිළිබඳව අනවබෝධයෙන් කියන කරන දෙයක් බව පැහැදිලියි. එසා දිවසිවරයාගේ දිවැසි වදන් අතරේ 66 වෙනි පරිච්ඡේදය අපි සවන් දෙන්නේ අහස මගේ සිංහාසනය, පොළව මගේ පාපුටුවය, මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකිද, මාගේ වාසස්ථානය කොතැන විය හැකිද කියලයි. ඊට පිළිතුරක් විදිහට උන්වහන්සේම පවසන්නේ යටහත් තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රියමනාපය කියාය. ක්‍රිස්තුස් වහන්සේ තුළ මේ මිනිසාව නොදකින්න නායක පූජකවරු, පරිසෙවරු, රෝමවරුන්ට පෙර තමන්ගේ සෞබැලති දෙවිඳානන්ගේ ශුද්ධස්ථානය විනාශ කර දමනු ලබනවා. ඉන් තම ජාතියේ විනාශයද අත්කරගනු ලබනවා. මේ අපටද විය හැකි දිව්‍ය භූපයෙන් දේව වචනයෙන් සක්‍රමේන්තු මගින් අප තුළ වැඩවසන ක්‍රිස්තුස් වහන්සේ විටින් විට අපිත් ඝාතනය කරනවා විය හැකියි.